මේ සභාවේ තරම ප්‍රධාන ආරාධිත අමුත්ත අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රතිතුමා ජේෂ්ඨ මහාචාර්ය ජී කරුණාරත්න මැතිතුමා සගෙන් අවසරයි. ඒ වගේම මේ ජපන් භාෂා පාසල අනාමි ජපන් භාෂා පාසලේ නිර්මාතෘ ඒ වගේම එහි සීල කාර්යයන්හි ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන එතුමා අපි කියන්නේ කීර්තිමත් ආදිආනන්දිය කියලා සුජී විජේනායක මහත්මයාණන් ඒ වගේම විද්‍යාලයට සම්බන්ධ සීලුම උපදේශක මහතුරු ගුරුන් සීල දනාගෙන් ඒ වගේම මේ අස්ත සම්බන්ධ වන මේ ජපන් රටට ගිහිල්ලා උසස් අධ්‍යාපන කටයුතු කරන්නට වරම් ලැබපු සියලුම දරුවන් ඇතුළු සිටුවගේම අවසරයි. එතෙන්ම මම පළවෙනිම කැමති මගේ උණුසුම් සුවපැතුම් ගෙනෙන්නට මේ දරුවන් සියලු දෙනාටම අර නජිත් කිව්වා වගේම ඇත්තටම ඔබත් අපේ රටේ අනාගතේ අපේ අනාගතයට ලොකු ශක්තියක් වෙන්න බලාපොරොත්තු වෙන කණ්ඩායම. ඒ ඔබ සියලු දෙනාට මම මුලින්ම මගේ උණුසුම් සුවපැතුම් ගෙන එනවා. ඒ ඔබේ සිත්වල තියෙන ඒ බලාපොරොත්තු සාර්ථක කරලා අපේ රට දැසම කිව්ව අපි දෙවෙනි ලෝක යුද්ධයේ අවසන් වෙනකොට ජපානයේ තිබ්බේ අපේ රටේ තියෙන වාහන වලත් අඩු ගාණක් කියලා. නමුත් අද ජපානයේ කොහෙද අපි කොහෙද කියලා හිතනකොට ලොකු දුකක් හිතෙනවා. ඒක වෙනස් කරන්න වගකීම තියෙන්නේ අපේ දරුවන්ට. ඒ කාර්ය කරන්නට ශක්තියක් ධෛර්යයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ ජපන් පාසල, ජපන් භාෂා පාසල, අනාමි පාසල. මම හිතන්නේ මේ පාසලේ නම තියෙන්නේ සුජීව මහත්මයාගේ පුතාගේ පුතුමාගේ දුවලගේ වගේ. ඒ හින්දා මේක හරි සුවිශේෂයි. ඒ කියන්නේ සුජීව මහත්මයාගේ ජීවිතේ එක්තරා විදිහක ඒ බැඳිලා තියෙන ඒ වගේම හෘදයාංගම දෙයක්. ඒ නිසා මේ පාසල එතුමා පටන් ගත්තාන් පස්සේ මේ පාසල අරන් එන්නේ උදෙක් ව්‍යාපාරික කාර්යයක් විදිහට නෙවෙයි. ඒක සමාජ මෙහෙවරක්, යුතුයකමක්, වගකීමක් විදිහට. ඒ නිසා ඒ තුල තියෙනවා මම හිතන්නේ ලොකු අවංකකමක්. ඒ වගේම විශ්වාසවන්ත බවක් තියෙනවා. ඒ නිසායි මේ දරුවෝ මෙච්චර එකතු වෙලා ඉන්නේ. මොකද මම ගිය වර්ෂෙත් සම්බන්ධ වුණා මේ කාර්යයට. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අද මෙතන එකතු වෙලා තියෙනවා. මෙතන වැදගත්ම දේ තමයි මේ දරුවෝ අපි දන්නවා විදේශ අධ්‍යාපනය කියලා කියන අපේ අද රටේ සාමාන්‍ය කාරණයක් වෙලා තියෙනවා. උගක් විදේශ ගත වෙනවා දරුවෝ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ වගේම ඒ සඳහා නිවැරදි නායකත්වයක්, නිවැරදි මෙහෙයවීමක් වක්‍ර අඩු වෙලා තියෙනවා. අන්න එවැනි වකවානුක තමයි මේ ජපන් භාෂා පාසලත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. ඒ නිසා දැන් මේ කියපු කතාවල සුජීව මහත්මයා අපි දකින්නේ ඔබ තෝරා ගත්තේ ඇයි කියලා ගත්තොත් අපි ලොකු වටිනාකම් ගොඩක් තියෙනවා. එකක් තමයි එතුමා කියපු ඒ ජපන් රටත් එක්ක තියෙන සම්බන්ධතාව. ඒ සම්බන්ධතාව විශේෂ කාරණයක්. ඒ කියන්නේ ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු පාසල් අධ්‍යාපනය පස්සේ ජපානයේ ලබනවා. ඒත් එක්ක මෙහි වෘත්ති ජීවිතය ආරම්භ කරනවා. ඔහු සුවිශේෂී චරිතයක්. විශේෂයෙන් ගත්තම බේස්බෝල් ක්‍රීඩාව ගත්තම බේස්බෝල් ක්‍රීඩාව. ඒතෝ ඒ ක්‍රීඩාවේ අපේ රටට ඉන්න වැදගත් පෞරුෂය වගේම මේ ජපාන් රටෙත් ගෞරව ලක් වෙච්ච පුද්ගලෙක්. ඒ වගේම ඔලිම්පික් කමිටුවේ විනිසුරුවන් සංගමයේ මේ බේස්බෝල් ක්‍රීඩාව සම්බන්ධව ඔහු සුවිශේෂී චරිතයක් වෙනවා ඒ රටට. ඒ වගේම තමයි මම දන්න පොලිස් දෙපාර්තමේන්තුවත් සම්බන්ධ ආරක්ෂක කමිටුවත් එක්ක සම්බන්ධයි. ඒ නිසා ඔහු ජපානයේට පුරුදු කෙනෙක්. ඒ වගේ මම දන්නවා මේ පහුගිය සතියේ ජපන් තානාපතිතුමාව අපේ පාසල් අතර තිබ්බ තරගාවලියට. ඒතකොට ජපන් තානාපතිතුමා ජපන් තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතාවක් තියෙන පුද්ගලෙක්. ඒ නිසා මේ සම්බන්ධතා ජාලයක කෙනෙක් තමයි ඔබේ පාසලේ නිර්මාතෘවරයා ඒ මඟ පෙන්වන්නවන්නේ. ඒ නිසා ඔබට ඒ හරහා හැදෙන සම්බන්ධතා ජාලයක් තියෙනවා. ඉතින් සම්බන්ධතා ජාලය ප්‍රයෝජනට ගැනීම වටිනා වෙනවා වගේම ඔබ හොඳ තෝරා ගැනීමක් කරලා තිනවා කියන්නේ මම මුලින් විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම හිතන්නේ එතනින් එහාට ගත්තාන් පස්සේ මට වැඩි හොඳට සුජීව මහත්මයාත් අපේ මහාචාර්යතුමාත් ඔබට කරන්න ඕන දේවල් සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් කරා. ඔයාලට දරුවෝ විදියට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජපානයේ ගෞරවය ආරක්ෂා කරපු අපේ ඥාතීන්ගේ හිතවතුන්ගේ ගෞරවය ආරක්ෂා කරන එක. දෙවෙනි එක තමයි මම හිතන්නේ ඔයාලගේ අනාගතය. අරක තමයි පළවෙනි කියලා මම හිතන්නේ. දෙවෙනි එක තමයි ඔයාලගේ අනාගතේ. මොකද ඔයාලගේ අනාගතේ රැඳිලාම තියෙන්නේ ඒ විනය ගරුක බව මත. මුගක් දේවල් වෙනස් වෙනවා. අපි දැන් සුජීව මහත්මයාගේ අගමැතිතුමිය අලුත් අගමැතිතුමිය නීති වෙනස් කරලා ගියා. අපේ රටේ නීතියක් වෙනස් කරලා අමාරුයි. වෙනස් කරන්න දෙන්නෙත් නැහැ. වෙනස් කරත් අපිව හිතන්නෙත් නැහැ. නමුත් ඒ ලංකාවේ. නමුත් ජපාන් එකක් වෙනස්. දියුණු රටක් කියලා කියන්නේ දියුණු රටවල වෙනස්කම් කරන්න ලේසි. නොදියුණු රටවල තමයි දේවල් වෙනස් කරන්න අමාරු. ඒ නිසා අපි කොච්චර දියුණුවත් අපේ දියුණුව වල ප්‍රශ්න තියෙන්නේ ඒ නිසාමයි. ඒ නින්දා බොහෝ වෙලාවට අපේ දේවල් වල වටිනාකම් ගන්න අපේ දැනුමට එහා ගිය අපේ තිබුණා මහා මනුස්සකම් ටිකක්. ඊවසීම, කරුණාව, දයාව, අනුකම්පාව,
බෙදා හදා මේ වගේ දේවල් මේ අපිට බෞද්ධ සංස්කෘතියෙන් ලැබිච්ච දේවල්. මේවා තමයි ලෝකයේ අගය කරන දේවල්. ලෝකයේ අගය කරන්නේ මේ වගේ. අපේ හැසිරීම රටාව, අපි හිතන විදිය මේවා තමයි ලෝකයේ ගෞරවයට ලක් වෙන දේවල්. දැනුම කියන කාරණේ හුඟක් තවලින් ගන්නට පුළුවන්. දැනුම එච්චර අමාරු නෑ. නමුත් මේ සිරිත් විරිත් හැසිරීම සම්ප්‍රදාය වටිනවා. භාෂාවක් කියලා කියන්නේ හුදෙක් කමියුනිකේෂන් කරන එක විතරක් නෙවෙයි. සංනිවේදනය විතර නෙවෙයි. ඒක සංස්කෘතියක්. ඒක මේ දුවල පුතල හොඳට හිතට ගන්නට ඕනේ. ඒක අත්‍යවශ්‍ය කාරණයක් ඔයාලගේ ජීවිතවල. ඒ නිසා මම මගේ කතාව වැඩිපුර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලා හොඳ තෝරා ගැනීමක් කරලා තියෙනවා. මේ තෝරා ගැනීම තුළ ඔයාලගේ ඉදිරි අනාගතයේ සාර්ථක කරන හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධතා ජාලය ශක්තිමත් කරන හිට දවසේ ඔබ ජපාන්ට ගියපුවාම ඔබේ උසස් අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ. අර කීව සුජීව මත දිල්ලීමක් කරා. ඒ තමයි තමන්ගේ අම්මා තාත්තව කොමියුනිකේෂන් එක නැත්නම් උපාධි ප්‍රදාන ඔස්සේ එක් කරන්න කියලා. ඒක හරි පුදුම ඉල්ලීමක්. ඒ කියන්නේ තමන්ගේ අපිට ලෝකේ වටිනාම දේ තමයි තමන්ගේ මව්පියා. ඊට වඩා වටිනා දෙයක් නෑ මම හිතන්නේ. ඉතින් අම්මා තාත්තට එන්න කියලා කියන්න තරම් ඔබ වාසනාවන්තයි. අම්මා තාත්තා කොච්චර ඔබ වෙනුවෙන් දුක් මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර සතුටු වේද ඒ කට්ටිය නේද? දැන් ඒක ලොකු ඉල්ලීමක්. හැබැයි ඉල්ලීම පහසු ඉල්ලීමක් නෙවෙයි මං හිතුවේ තියෙන්නේ. ඒක අමාරු ඉල්ලීමක්. ඒ නිසා ඒක යථාර්ථයක් කරන්න අර හරසාක්ෂි බොහොම ගැඹුරින් තැම්පත් කරගන්න හිතේ. මම මේ වැඩේ කරනවා කියලා. ඒක තමයි මං හිතන්නේ මේ දුවල පුතාලගේ අපේක්ෂාව විය යුත්තේ. ඒ වගේම තමයි අපේ සර් කිව්වාගේ වැදගත්ම දේ තමයි විනයකරු බව. විනයකරු ඉස්සෙල්ලාම Tamanට ආදරය කරන්න ඕනේ. Taman සම්බන්ධයෙන් ආදරයක් දෙන්න. Tamanට ආදරයක් දෙන මිනිස්සෙක් කවදාවත් තව කෙනෙකුට හානි කරන්නේ නැහැ. තමන්ට ආදරයක් දෙන කෙනෙක් විදියට හොඳ විනයක් තියාගන්න, හොඳ ඉවසීමක් තියාගන්න, හොඳින් කරුණු කාරණා ධාරණය කරගන්න. ඒ වගේම වසර දෙකක් ඇතුළත ඔයාලගේ මේ ජපන් භාෂා දැනුම හොඳින් වර්ධනය කරන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ තුල තමයි ඔබේ අනාගතය රැඳිලා තියෙන්නේ. ඒ තුල තමයි ඔබේ පවුලේ ගෞරවය ආරක්ෂා වෙන්නේ. ඒ වගේම අර කිව්වා වගේ ඕනනම් පරම්පරාව ගොඩ දාන්නත් මේක හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරගෙන ඔබේ හොඳ කැපකිරීමක් කරන්න. මේ තරුණ කාලේ මහන්සි වෙනවා. අපි තරුණ කාලේ තමයි ලොකුම කැපකිරීම. ඊට පස්සේ තමයි අපිට ඉදිරි කාලයේ සාර්ථක කරගන්න පුළුවන්. මෙන්න මේ කාර්යය කැප වෙලා මහන්සි වෙලා ඉලක්ක සහගතව මේ අරමුණ නිශ්චිත කරගෙන කටයුතු කරන්න එක තමයි ඔබේ වගකීම වන්නේ. ඉතින් ඔබට මේ කාර්යයන් වලදී විවිධ ගුරුහරුකම් ලැබෙන්න ඇති. ඒ සියලු දෙනාටත් අපි ස්තුති කරන්න ඕනේ. මොකද පහසු කාර්යයක් නෙමෙයි මේ කාර්යය. ඒ කාර්යයට දායක හැම දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් අද මේ අපේ සුජී විජයනායක මහත්මයා එතුමා ආදි ආනන්දියෙක් විදිහට අපි බොහොම අගය කරනවා. බේස්බෝල් ක්‍රීඩාව විතරක් නෙවෙයි. එතුමා හොඳ ආදර්ශ ගොඩක් තියෙනවා. එතුමා පාසලෙන් ගියාට පස්සේ පාසලේ සම්බන්ධය නැති වුණේ නැහැ. පාසලේ සම්බන්ධ ශක්තිමත් කරා. ඒ වගේම ඔහු වෘත්තීය ජීවිතයේ එක ජයග්‍රහණ ලබනකොට, ඒ වගේම බේස්බෝල් ක්‍රීඩාවේ විවිධ ජයග්‍රහණ ලබනකොට අද බේස්බෝල් ක්‍රීඩාව පාසලත් එක්ක බද්ධ කරා. ඒ විතරක් නෙවෙයි ඔහු හැම අවස්ථාවකම පාසල හැම කටයුතු සම්බන්ධ වෙමින් අපේ පාසල ලොකු අපිට නැතිව බැරි සම්පත්දායක වෙලා තියෙනවා. අපේ දරුවන් නැතිව බෑ දැන් මට වැඩි හිතවත් මම හිතන්නේ අපේ බේස්බෝල් සෙල්ලම් කරන දරුවෝත් එක්ක ගුරු බවතුන් එක්ක. ඉතින් අපේ ගොඩකුරු මහත්මත් මාත් එක්ක ඇවිල්ලා තුමා ඒ ආරම්භක සමාජික බාරකාරත් දරපු ගුරු බවතා බේස්බෝල් ක්‍රීඩා ආනන්ද විද්‍යාලයේ ඒත් එක්කම හැදුණු සම්බන්ධතා ජාලයත් එක්ක තාමත් අපි ඉන්නවා. ඉතින් මම කියන්න දෙන්නේ එක දෙයක් නේස් අපි හොඳ දේවල් නරක වෙන්නේ නැහැ කියලා කියනවනේ. හොඳ දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් හොඳ දේවල් වෙනස් වෙන්න විදිහට ගමන් කරනවා. ඉතින් සුජිත් මහත්තයා මම විශේෂයෙන් සුවපතනවා. ඔබ එදා පටන් ගත්ත මේ කාර්යය පොඩියට පටන් ගත්තේ. නමුත් ඒක දැන් තමන්ගේම තැනක. ඒක හොඳ දෙයක්. අපි මේක කොළඹ කියලා කරන රෙඩි මං හිතන්නේ මේ වගේ තැනක ආරම්භ කරලා මේ වගේ මේකේ තියෙන වෙන ආධ්‍යාත්මික වටිනාකම. තමන්ගේ තාත්තා අම්මා මේ ස්නේහත් එක්ක කරන කාර්යයක්. ඉතින් මම ඒක ඉතාමත් අගය කරනවා. ඒක තමයි මිනිස්සෙකුට තියෙනුනේ. ඒක මං හිතන්නේ දරුවන්ටත් තියෙන ගෞරවයක්. අම්මා තාත්තට ඒ තියෙන බැඳීම. ඒක අපි තියෙන මේවා තුල තමයි අපේ ශක්තියින් වර්ධනය වෙන්නේ. ඒකත් අගය කරමින් විශේෂයෙන් අපේ කරුණාස ගැන කියන්න ඕනේ. එතුමා අපේ මාත් විශ්වවිද්‍යාලය ගැන කියන්නේ අපේ සර් ඊට පස්සේ මම හිතන්නේ මේ එතුමා ඔබට ලොකු දේවල් ටිකක් කිව්වා. ඒ අත්දැකීමුත් එක කිව්වේ. ඒ වගේම දැන් අද උදාහරණ ගන්න ඕන ඔබ යන්නේ විද්‍යාර්ථී කෙනෙක් ඉගෙන ගන්න යන්නේ. දැන් සර් කියපු දේ තමයි එහි ඉගෙනගෙන මං හේ උගන්ලාවේ කියලා. මම ඔයාලට අභියෝගයක් දෙන්න කැමතියි. අන්න සර් කියපු දෙයට ඔයාලට පුළුවන් නම් මං ඉගෙන මං එහි කට්ටිය උගන්වනවා කියලා මං හිතන්නේ අද මේ සර් කියන ප්‍රධාන උත්තරේ ඒ කාර්යය සඵල කරන්න. පුළුවන් නම් ඒ සර් කියපු ඒ වටිනා වචන වලට වටිනාකමක් දෙන්න කියන ඉල්ලීම කරමින් සියලු දෙනාටම සුබපතමින් ඔබ සියලු දෙනාගේ ජීව සර්ව ප්‍රකාර සාර්ථකව වගේම සුජීව මහත්මයාගේ මේ කාර්යය මේ අනාමි ජපන් පාසල සෑමතින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඔබ හැම දෙනාටම අපි දන්නවා
ටිකක් අර්බුදකාරී කාලයක ඉන්නේ. ඉතින් ඒ කාලය තුල උනත් ඔබ සියලු දෙනාට නිදුක්ව නිරෝගීව තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්න ශක්තිය, ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා 10 තෙරුවන් සරණ පතමු නිහන්න බොහොම ස්තුතියි.